ආයිබෝවන් මේ ස්ටේට් ලැබ් YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක. අද අපි කතා කරන්නේ කොහොමද Arduino පටන් ගන්න. Arduino වලින් මොනවද කරන්න පුළුවන්? කොහොමද LED එක බ්ලින්ක් කරන්නේ? මම මගේ පළවෙනි වීඩියෝ එකකින්ද වරදින්න පුළුවන්. ඒ වැරදි මොනවා හරි තිබ්බොත් කියන්න. කමෙන්ට් කරගෙන යන්න. ඔයාලට අලුතෙන් Arduino ඉගෙන ගන්න නම් බෝඩ් එකක් ගන්න වෙනවා. මේ බෝඩ් එකක් ගද්දී ගොඩාක් බෝඩ් වර්ග තියෙනවා. මෙගා Uno Nano ගොඩක් වර්ග වලින් තියෙනවා. ඔයාලට පුළුවන් මේ Arduino Uno බෝඩ් එකක් ගන්න. මොකද මේ බෝඩ් එක මොකක් හරි වෙලා පිච්චුනොත් මෙගා වගේ බෝඩ් නම් අයින් කරන්න වෙනවා. ඔයාලට මේ IC එක අලුතෙන් දැම්මම හරි. මේ IC එකේ වර්ගයේ Atmega 328P කියන එක මේ බෝඩ් එක රුපියල් 2500ක් විතර වෙන්නේ. මේ බෝඩ් එක ඔයාගේ කම්පියුටර් හරි ෆෝන් එකට හරි කනෙක්ට් කරන පින් එක USB. මේ බෝඩ් එක ප්‍රෝග්‍රෑම් කරන්න පාවිච්චි කරන්නේ අපි C++ ලැන්ග්වේජ් එක. ඒ ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න ඔයාලට දැනුමක් ඕන වෙන්නේ නැහැ. අයි මේ YouTube channel එකේ ඔක්කොම කියලා දෙනවා. අපි බලමු Arduino Uno board එකේ මොනවද තියෙන පින් කියලා. මෙතන උඩම තියෙනවා SCL SDA කියලා පින් දෙකක්. ඒ කියන්නේ ඒ පින් දෙක පාවිච්චි කරන්නේ ඩිස්ප්ලේ එකක් වගේ output signal එකකට. ඊට පස්සේ මෙතන යටම තියෙනවා serial communication pin කියලා. ඒ පින් දෙක පාවිච්චි කරන්නේ ෆෝන් එකට හරි කම්පියුටරට හරි බෝඩ් එක කරා සිග්නල් එකක් දෙන්න. මෙතන digital pin කියලා තියෙනවා. ඒ පින් පාවිච්චි කරන්නේ digital signal එකක් ඉන්පුට් කරගන්න හරි අවුට්පුට් කරගන්න හරි. මේ තමයි ඩිජිටල් සිග්නල් තියෙන්නේ. 1 බිංදුව. එහෙම නැත්නම් high low කියලා. එහෙම LED එකක් on off. ඒ විදිහට තමයි මේක තියෙන්නේ. අයි බලමු ඊට ඔයාලට මේවා ඉස්සරහට තේරෙයි. අපි ඊට පස්සේ බලමු analog signal. analog signal එකක් කියන්නේ ඒ signal එක high low නෙමෙයි. ඒකේ පොඩ වෙනස් වෙනවා. 1.0යි නෙමෙයි 1023යි බිංදුවයි. බෝඩ් එකේ පෙන්වන්නේ එහෙම තමයි. ඒකට කම්පියුටර් එකේ අර සීරියල් පින් හරහා තමයි ඒක පෙන්වන්නේ. ඒවා මම ඉස්සරහට කියලා දෙනවා. මේක මගේ පළවෙනි වීඩියෝ එකකින්ද ඔයාලට ගොඩක් වැදගත් වෙයි. මම තාම ඉස්සරහට ගොඩක් වීඩියෝ දාන්න බලාපොරොත්තු වෙනවා. දැන්ම subscribe කරලා තියාගත්තොත් ඔයාට මම දාන හැම වීඩියෝ එකක්ම එනවා. ඔයාලට මේ bell icon එක click කරලා තිබ්බොත් මට දාන වීඩියෝ ඔයාලට නොටිෆිකේෂන් එකක් එනවා. ලයික් එකකුත් දාගෙන යන්න වීඩියෝ එක හොඳයි නම්. ඔයාලා Arduino බෝඩ් එකකින් කරනවා නම් එහෙම කරන්න. මම ඔයාලට Tinkercad කියලා software එකකින් තමයි කරන්නේ. එතකොට ඒක ලේසි. නැත්තම් diagram එකෙන් පැහැදිලි නෑ. මේ Tinkercad software එකේ diagram එක පැහැදිලි. අද අපි බලමු කොහොමද LED එකක් එතකොට blink කරන්නේ කියලා. මේ විදිහට තියෙනවා. home screen එක. ඉස්සලාම යාලා Chrome එකට ගිහිල්ලා ඔයා මෙතන එන උඩම link එකට යන්න. ඊට පස්සේ මේ විදිහට load වෙනවා. ඊට පස්සේ මේ විදිහට තමයි open වෙන්නේ. මෙතනින් ඔයාලට පුළුවන් මෙහෙම යටරේදී cast කියලා එකක් තියෙනවා. මම මේක install කරලා තියෙන්නේ install කියලා එකක් එන්නේ. එතන මෙතන home tab එකට ගන්න පුළුවන්. මම ටික පෙන්නන්නම්. දැන් ඊට පස්සේ මම මෙතනින් යන්න. ඔයා ඉස්සෙල්ලාම මේ වෙබ්සයිට් එකට එන කෙනෙක් නම් මේ විදිහට තමයි ඔයාලට ඒක පෙන්නන්නේ. මේ යටට යද්දි තියෙනවා start thinking කියලා. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මේ විදිහට පෙන්නනවා. මම මෙතන වල සිංගින් වෙලා නැත්නම් එතන සිං වෙන්න පුළුවන්. මේකේ සාමාන්‍ය දෙයක් තියෙන්නේ. මම Google account එකේ යන්නේ. ඊට පස්සේ මේ විදිහට open වෙනවා. මෙතන උඩම තියෙනවා create කියලා එකක්. එතනින් යටට තියෙනවා circuit කියලා එකක්. ඒ විදිහට යන්න. ඊට පස්සේ මේ විදිහට තමයි open වෙන්නේ. මෙතන basic කියලා එකක් තියෙනවා. ඒක click කරලා යට ගිහිල්ලා all දෙන්න. ඔයාලා වෙබ්සයිට් එකට ෆෝන් එකකින් ඔය කනෙක්ට් කරනවා නම් ෆෝන් එකට මවුස් එකක් කනෙක්ට් කරන්න වෙනවා. නැත්තම් මේ වෙබ්සයිට් එකේ වැඩ කරන්න බෑ. යටට යද්දී තියෙනවා මේව Arduino Uno board එක. ඒක ක්ලික් කරලා මෙහෙම දෙගෙන ඇවිල්ලා අතරින්න. එතකොට මෙතනට එනවා. LED එක blink කරන ඉඳ LED එකක් මෙතනට ගන්න. LED එක blink කරනවා කියන්නේ LED එක on off කරනවා කියන එක. මම මේ හරියෙන් LED එක තියා ගන්නවා. අපි 13 වෙනි පින් එකට කනෙක්ට් කරන්නේ.
හරි. ම්, මේ ඇනෝඩ් කියන්නේ ධන. ඒකම 13 වෙනි ඩිජිටල් පින් එකට සෙට් කරනවා. දැන් මෙතන කැතෝඩ් කියන්නේ ඍණ. මේ ග්‍රවුන්ඩ් කියන්නේ ඍණ කියන එක. මම මේක එතනට සෙට් කරනවා. මෙතින් ඔයාලට ඕන පාට වෙනස් කරගන්න පුළුවන් වයර් වල. හරි. ඔය ටික තමයි ටික බ්ලින්ක් කරනවා නම් තියෙන්නේ. ඊට පස්සේ අපි කෝඩ් එක බලමු. කෝඩ් එක මේ බෝඩ් එකේ තිබෙන්නේ නැත්නම් මෙහෙම පෙන්වන්නේ නැහැ. ඊට පස්සේ අපිට ඕන බ්ලොක් වලින් ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. දැන් ටෙක්ස්ට් කියලා තියෙනවා. මම ටෙක්ස්ට් වලින් තමයි ඒක ප්‍රෝග්‍රෑම් කරන්නේ. කන්ටිනියු දෙන්න. ඔයාලා මේ කෝඩ් එක පරිණිය වතාවට ගත්තාම මෙහෙම නෙවෙයිනේ මම මේක වෙනස් කරලා තියෙන්නේ. මම මේ කෝඩ් එක දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ. ආවි බලමු. void setup කියලා තියෙනවා. ඒ කියන්නේ void setup එකේ ටයිප් කරලා තමයි මේ තියෙන්නේ. pin mode 13 output කියලා. ඒ කියන්නේ මේ වරන් ඇතුළේ එක ටයිප් කරලා තියෙන්නේ. ඒ කියන්නේ void setup එකේ තමයි ටයිප් කරලා තියෙන්නේ. මේ void setup එකේ ටයිප් කරන දේ එක සැරේට ප්ලේ වෙන්නේ. අපි කෝඩ් එක බලමු. pin mode 13 output. ඒ කියන්නේ 13 වෙනි pin එකෙන් output එකක් දෙනවා. දැන් මේ void loop එක අපි ටයිප් කරන දෙයක්. මේකේ ටයිප් කරලා ඇතුළේ තමයි තියෙන්නේ. ආයෙ ප්ලේ වෙනවා. ඒක න loop එකක් කියන්නේ. digital write 13 high. ඒ කියන්නේ 13 වෙනි pin එක high වෙනවා. ඒ කියන්නේ LED එක පත්තු වෙනවා. ඊට පස්සේ තියෙනවා delay 1000 කියලා. ඒ කියන්නේ මයික්‍රෝසෙකන්ඩ් 1000ක. ඒ කියන්නේ තප්පරයක්. ඊට පස්සේ digital write 13 වෙනි pin එක low. ඒ කියන්නේ 13 වෙනි pin එක off වෙනවා. ආයෙ තප්පරයක් ඉන්නවා. on වෙනවා තප්පරයක් ඉන්නවා off වෙනවා තප්පරයක් ඉන්නවා. හරි කෝඩ් එක හරි අපි මේක සිමුලේටර් කරලා බලමු. මෙතන උඩින් පුළුවන්. හරි මේ විදිහටම තරුවක් පෙන්වන්නේ මේ ලයිට් එකේ කරන්ට් එක වැඩි. ලයිට් එක පිච්චෙන්න පුළුවන් කියලා. ඒකට කෝඩ් එකකින් අයින් වෙන්න. මෙතන තියෙන උඩම රෙසිස්ටර් එක. ඒකක් ගෙනල්ලා සෙට් කරන්න. හරි මේ විදිහට හයි කරන්න. ඊට පස්සේ මේක අර කෝඩ් එකම තමයි සිමුලේෂන් කරලා බලමු. ඒතර බල්බ් එක හරියටපත් වෙනවා. මේක තමයි LED එක බ්ලින්ක් කරන්නේ. එහෙනම් මගේ මේ පළවෙනි වීඩියෝ එක ඉවරයි. අපි තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.